හයි හයි ළමයි ඔන්න අදත් අපි ආව මදුවැන්නුවා YouTube channel එකෙන් පුංචි බබාලට ලොකු බබාලට හවස තේ වෙලාවට රස කර කර කන්න රේසි රෙසිපි එකක් අරගෙන. දකුණේ පළාත අය නම් මේකට කියන්නේ වෙල්ල වැහුම් කියලා. හැබැයි අපි නම් කියන්නේ රසම රස පෑන්කේක් කියලා. අපි බලමු මේ රසම රස පෑන්කේක් හදාගන්නේ කොහොමද කියලා. පවුලේ 4-5 දෙනෙක්ට නම් මේ රෙසිපි එක හදාගන්න පාන්පිටි ග්‍රෑම් 250ක් හොඳටම ඇති. ඉතින් පාන්පිටි ග්‍රෑම් 250 අපි පිරිසිදු භාජනයකට දාගෙන ඉවර වෙලා ඒකට වතුර ප්‍රමාණාත්මකව එකතු කරන්න ඕන. මම මේ වීඩියෝ එකේ පෙන්නන ප්‍රමාණයට හොඳ පදමට බැටර් එකක් එන විදියට අපි ඒ පදම හදාගන්න ඕන. මෙන්න මේ විදියට වතුර පොඩ එකතු කරගනිමින් පිටි ටික කැටි වෙන්නේ නැති වෙන විදියට අපි හදාගන්න ඕන. මෙන්න මේක තමයි ළමයි අපේ බැටර් එකේ හරි පදම. අපි හදාගත්ත බැටර් එකට කහ කුඩු තේ හැඳි භාගෙකුයි ලුණු කුඩු තේ හැඳි භාගෙකුයි එකතු කරන්න ඕන. අපි බැටර් එක හදාගත්තට පස්සේ පොල් පැණි ටික හදාගන්න සීනි ටික කැරමල් කරගන්න ඕන. සීනි ටික හොඳට කැරමල් වුණාට පස්සේ මේකට ආයිමත් උණු වතුර කෝප්ප භාගයක් වගේ දාලා හොඳට කලවම් කරගන්න ඕන. පොල් පැණි එකේ රස වැඩි කරගන්න අපිට කරඬු ඇට දෙකක් තලාගෙන කැරමල් එකට එකතු කරගන්න පුළුවන්. ගාගත්ත පොල් පොඩ එකතු කරගෙන තමයි අපි මේ පොල් පැණි එක හදාගන්න ඕන. මොකද පොල් පැණි ටික එකපාරම එකතු කරගන්නකොට අපිට පොල් පැණි එකේ හරි පදම හරියට හදාගන්න අමාරුයි. ඔන්න අපි පෑන්කේක් ටික දැන් හදාගන්නයි යන්නේ. දැන් තමයි ෆයිනල් ටාස්ක් එක. අපි හදාගත්ත රොටියට පොල් පැණි ටික එකතු කරලා පෑන්කේක් එක හදාගන්නයි තියෙන්නේ.
අපි හදාගත්ත පෑන්කේක් එක. ඔයාලත් අනිවාර්යයෙන්ම මේක ගෙදරදී හදලා try කරලා බලන්න. කවුද එන්නේ පෑන්කේක් එකක් කාලා තේ බොන්න? ඉතින් මේ වගේ රෙසිපි අපි තවත් අරගෙන එනවා අනිවාර්යෙන්. ඊට අමතරව ඕගොල්ලෝ කැමති මොනා හරි රෙසිපි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකට දාන්න. ඉතින් මේ වගේ රසවත් කෑම රෙසිපි වගේම ට්‍රැවලින් ව්ලොග්ස් දිගටම බලන්න කැමති නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම අපේ මధు වැන්නුවා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම ඇති bell icon එකත් click කරන්න. එහෙනම් ළමයි අපි ගිහින් එන්නම්. bye bye.